කඩිසර කූඹියා සහ කම්මැලි බත්කූරා. ඔන්න චූටි දුවේ පුතේ දවසක් ලොකු ගෙවත්තක ජීවත් වුණා හරිම කඩිසර පුංචි කූඹියෙක්. මේ කූඹියාගේ නම සීතා. සීත හැමදාම කළේ පාන්දරින්ම නැගිටලා දවස පුරාම කෑම එකතු කරගෙන අනාගතය වෙනුවෙන් ඒවා කූඹි ගුලට ගෙනිහිල්ලා ගබඩා කරන එක. ඉතින් සීතා මෙහෙම වැඩ කරනකොට ඒ ළඟම හිටියා හරිම කම්මැලි බත්කූරෙක්. මේ බත්කූරගේ නම තමයි කුණ්ඩල. කුණ්ඩල මුළු දවසම කළේ සින්දු කියන එක. කුණ්ඩල කෑම ටිකක් එකතු කරගන්න හිතුවේවත් නැහැ. ගිම්හාන කාලේ පුරාම සීතා වැඩ කළා. එයා ලොකු ඇට ජාති, කොළ කෑලි, සීනි කැට එකතු කරලා කූඹි ගුල පුරවගන්න ලොකු උත්සාහයක් ගත්තා. සීතා වැඩ කරන හැම වෙලාවකම කුණ්ඩල බත්කූරා hina වෙවි මෙහෙම කියනවා. සීතා කූඹියේ ඔයා මේ මොනවද කරන්නේ? ඇයි ඔයා මේ තරම් මහන්සි වෙන්නේ? බලන්නකෝ අවුව කොච්චර ලස්සනද කියලා. එන්න සින්දුවක් කියමු, නටමු. කන්න ඕන වෙලාවට කෑම හොයාගන්න පුළුවන්නේ. සීතා වැඩ කරන ගමන්න මෙහෙම කිව්වා. නෑ කුණ්ඩල, මම දන්නේ මේ ගිම්පාන කාලය හැමදාම පවතින්නේ නැහැ කියලා. ඉක්මනින්ම සීත කාලය එනවා. ඒ වෙලාවට කෑම හොයාගන්න බැරි වෙයි. ඒ නිසා මම කෑම ගබඩා කරනවා. අනේ සීතල කාලය, ඒකට තව ගොඩාක් කල් තියෙනවනේ. කුණ්ඩල hina වෙලා ආයෙත් සින්දු කියන්න පටන් ගත්තා. කුණ්ඩල කිසිම දෙයක් ගබඩා කරගත්තේ නැහැ. ඔහොම දවස් ගෙවිලා ගියා. ටික දවසකින් ගිම්හාන කාලේ ඉවර වෙලා හිරු එළිය නැති වෙලා සීත කාලය පටන් ගත්තා. වටපිටේ හැමතැනම හිම වැටෙන්නත් පටන් ගත්තා. කඩිසරව කෑම එකතු කරගත්ත සීතා කූඹියා සතුටින් හිටියා. ඇය සහ ඇයගේ පවුලේ අය ආරක්ෂිතව කූඹි ගුලට වෙලා ගිම්හාන කාලේදී ගබඩා කරපු රසම රස කෑම කෑවා. ඒත් පුංචි කුණ්ඩල බත්කූරට අමාරු කාලයක් ඇති වුණා. හිම වැටිලා කෑම හොයාගන්න බැහැ. කුණ්ඩලට බඩගින්න දරා ගන්නත් බැහැ. එයාගේ ලස්සන සින්දු කියන එකත් නැවතුණා. කුණ්ඩල සීතලේ වෙවුල වෙවුල හරිම බඩගින්නේ අමාරුවෙන් සීතා කූඹියාගේ ගුල ළඟට ආවා. අනේ සීතා කූඹියේ, මට ටිකක් කන්න දෙන්න පුළුවන්ද? මට හරිම බඩගිනි. මම මුළු ගිම්හානයම වැඩ කළේ නැහැ. කුණ්ඩල දුකෙන් කිව්වා. කුණ්ඩල, මම ඔයාට කිව්වා සීත කාලය ගැන කල්පනා කරන්න කියලා. ඔයා ඒ වෙලාවේ සින්දු කී හිටියා. අනාගතය වෙනුවෙන් අපි සූදානම් වෙන්න ඕනේ. ඒත් සීතා හරීම කරුණාවන්තයි. ඇය කුණ්ඩලට අමාරු නිසා කෑම ටිකක් දීලා ගුල ඇතුලේ ඉන්න ඉඩ දුන්නා. කුණ්ඩල බඩගින්න නිවාගත්තට පස්සේ සීතා ළඟට ගිහින් මෙහෙම කිව්වා. සීතා, මට සමා වෙන්න. ඔයා හරි. අද වැඩ කරන එක තමයි හෙට දවස සතුටින් ගත කරන්න තියෙන හොඳම විදිහ. මම ආයෙත් කවදාවත් කම්මැලි වෙන්නේ නැහැ. සීත කාලේ ඉවර වෙලා ආපහු ගිම්හාන කාලේ උදා වුණා. මේ පාර කුණ්ඩල කලේ සින්දු කියන එක නෙවෙයි. එයා සීතා එක්ක එකතු වෙලා කඩිසරව කෑම හොයන්න පටන් ගත්තා. ඉතින් චූටි දුවේ පුතේ, මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕනේ අපි හැම වෙලේම වර්තමානයේ ඉඳන් අනාගතය වෙනුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න ඕනේ කියලා.